Hi guys! අද අපි ඔයගොල්ලොන්ව එක්කගෙන යන්නේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම ශක්තිමත්ම ප්‍රදීපාගාරය බලන්න. මේ තැන තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ප්‍රදේශයේ. මේ දෙවුන්දර ප්‍රදීපාගාරය ඉදි කරලා තියෙන්නේ 1889 වර්ෂයේදී කියලා තමයි කියන්නේ. අර ඈතින් ලස්සනට පේන්නේ ඒ ප්‍රදීපාගාරය. මේ ප්‍රදීපාගාරයේ උස මීටර් 49ක් වෙනවා. ඒ වගේම ආලෝකය කිලෝමීටර් 24ක් දක්වා විහිදෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර පිහිටලා තියෙන්නේ මේ ස්ථානය. ඔයාලට අර කලින් දැක ගන්න ලැබුණේ ඒ ස්ථානය. ප්‍රදීපාගාරය අවට තියෙන පරිසරය නිසා මේ තැනට අමුතුම සුන්දරත්වයක් දිස්සෙනවා. ඔයාලටත් මේ තැනට ඇවිත් මේ සුන්දරත්වය විඳගන්න පුළුවන්. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු.